ප්‍රියේ කොහෙද ඔබ ප්‍රියේ කොහෙද ඔබ ඇවිත් වසන්තය සැලමුදු පෙම්හද දෙවෝලේ. හෙලෝ රේෂ්ටි, ඉතින් ඔන්න අදත් ලස්සන කේක් ඩිසයින් එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. මේකත් ට්‍රෙන්ඩින් යන කේක් ඩිසයින් එකක්, අලුත් ඩිසයින් එකක්. අපි මේ කේක් එක කොහෙටද ගියේ, කොහෙටද හැදුවේ, කොහෙටද ගියේ, කොහමද හැදුවේ කියලා බලමු මේ වීඩියෝ එකෙන්. ඉතින් ස්තුති ඕඩර්ස් හැමදාමත් වගේම දාන ඔයාලා හැමෝටම. ඉතින් මේ කේක් එක මේ කස්ටමර්ගේ දෙවෙනි ඕඩර් එක, කලින් ඕඩර් එක ගිය මාසේ මං හිතන්නේ ආ දුන්නේ. දෙවෙනි ඕඩර් එක නෑ, කලින් ඕඩර් එකත් මේ මාසේ දුන්නේ මං හිතා, මට මතක නෑ. මේ දෙවෙනි ඕඩර් එක කොහොම හරි. ඉතින් ස්තුති ඕඩර්ස් දානවට මේ ඕඩර් එක ගියේ අලුත්ගමට. ඉතින් ස්තුතියි ගොඩාක් ඕඩර්ස් දාන ඔයාලා හැමෝටම. මේ කේක් එක 1 kg කේක් එකක්. අපි මෙන්න මේ වගේ සෑන්ඩ්විච් කරලා අයිසින් එක දාගෙන මේක යන්නේ මල් පෝච්චියක් පෙරලී ඇත වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මොකද මේ කේක් එක හදනකොට හදලා ෆොටෝස් ගන්නකොට තාත්තා ඇහුවා මොකක්ද මේ හදලා තියෙන්නේ, මොකක්ද මේ කේක් එක, මොකක්ද මේ එහෙම කියලා ඇහුවා. ඉතින් මේක මල් පෝච්චියක් පෙරලලා තියෙන කේක් ඩිසයින් එකක්. ඉතින් එහෙම එක එක අලුත් ඩිසයින් තියෙනවා, ඒවා අපි try කරන්න ඕනේ. ඉතින් මේත් ඒ වගේ කේක් එකක්. හරි ලස්සන charm කේක් එකක්. මේක එයාගේ අම්මට තමයි ඕඩර් කරේ, එයාගේ පුතා. ඉතින් ස්තුති ආයිත් කියනවා, ස්තුති ඕඩර්ස් දාන ඔයාලට WhatsApp එක පැත්තට ආවම මට මැසේජ් එකක් දාන්න ඇවිත් මං කියන්නම් කොහොමද ඕඩර්ස් දාන්නේ කියලා. අනිවාර්යෙන් ඩේට් එක සහ ලොකේෂන් එවන්න. මොකද මේ ළඟදිත් කේක් එකක ඩිසයින් එකක් දාලා අද කේක් එක ඩිසයින් එකක් දාලා ප්‍රයිස් එක අහලා ඔහොම විස්තර අහලා තිබ්බා. ඒකට මම ටග් ගාලා කොහොමත් මම කවුරු මැසේජ් එකක් දැම්මත් ඩේට් ලොකේෂන් කියලා දානවා. ඉතින් එහෙම දැම්මහම බලද්දි කඩවත. ඊට පස්සේ ඉතින් මං කිව්වා මම අපි කළුතර කියලා. ඊට පස්සේ එයා ඇය යන්න ගියා මේකලා වගේ. එයා ගියා කොහෙ ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් චුට්ට කේක් එක හිමීට දැන් අපි ෆයිනල් අයිසින් කෝට් එක දාලා නීට් කරගන්න පාර්ට් එකේ තමයි ඉන්නේ. හිමීට නීට් කරගෙන අපි බලමු කොහොමද මේක ඩිසයින් කරන්න කියලා. මේකේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ඇඩ් වෙනවා. ෆ්ලවර්ස් ටික මොනවද මේ මල් වලට කියන නම මට මතක නැහැ. මලේ නම දම් පාට මල් තමයි ඇඩ් වෙන්නේ. මේක අපි පින්ක් වලින් කේක් එක කවර් කරගෙන උඩ නිකන් අපි දුන්නා බොයිඩර් වගේ එම්බොයිඩර් අර එහෙම තියෙන්නේ. ඒ වගේ තියෙන තමයි මම ඩිසයින් එක දැම්මේ. ඒකත් ඔයගොල්ලෝ ලස්සනද කියලා බලන්න. ඉතින් තාම හද තමයි ඉන්නේ. නීට් කරනවා මම. අර නීට් කරද්දී අර ඔය වදින ඒ ටිකත් යන්නම හොඳට නීට් කරගත්තාම ලස්සනයි. ඉතින් නීට් කරගෙන අපි ඊළඟට එම්බොයිඩර් එක දානකොට අන්න එම්බොයිඩර් වගේ එක දාන තමයි යන්නේ. ඒක මම පැලට් නයිෆ් එක පාවිච්චි කළා තමයි ඒක දාන්නේ. ඔන්න ඔය වගේ දාගෙන බලන්නකො ෆයිනල් අන්තිමට කොහොමද එන්නේ කියලා. මට ඔයාලට කියන්න බැරුව කියන්නේ මම ඔයාලකින් අහන්නමයි ඉඳී. මොකද ගොඩක් ගෑනු ළමයි වීඩියෝස් බලන නිසා. මම කලින් දැන් සාමාන්‍ය අවුරුද්දක් විතර කලින් අර වැස්ලින් තියෙන අර මේ මොනවාද අර ග්‍රීස් වගේ තියෙන වැස්ලින් එක තියෙන්නේ මොකද්ද අර චූඩි ටබ් එකේ අන්න ඕක ගාලා අවුවට එළියට ඇද්දි ඕක ගාලා ගියා. ඉතින් මම දැනන් ඉඳී නෑ ඒක එළියට අවුවට යන්න බෑ, ඒක ගෑවම පිච්චෙනවා කියලා. ඉතින් දැන් මේ වීඩියෝස් වල ඔයාලට පේනවා ඇති ලයිට් නැති තැන්වල එකපාරටත් ලයිට් දාලා තිනකොට එකපාරටක් වගේ පේන්නේ ඔයාලට. මේ මොකද රස්න නිසා ලයිට් ඔෆ් කරලා තමයි වීඩියෝ කරන්නේ සමහර වෙලාවට. ඉතින් ඒක ගණන් ගන්න එපා ඔයාලා. මම අහන්න ගියේ දැන් ඒක නිසා පිච්චිච්චාම දැන් ආයේ පොඩ්ඩක් රිකවර් කරගන්න ඕනේ. ඒකට මොනවද පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෙයක් කියලාත් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඔය මල් එක තමයි දම් පාට. ඔන්න ඔය මල් එකෙන් තමයි අපි
කේක් එක ලස්සන කරගන්නේ. මේක මල් පෝච්චියක් පෙරලලානේ. එතකොට පෙරලිච්ච මල් පෝච්චියේ තියෙන ෆ්ලවර්ස් තමයි මේ. ඒක අපි කේක් එකට දානකොට මෙන්න මේ වගේ හදාගෙන දාගන්න ඕනේ. නැත්තම් කේක් එකට එකපාරම ඉතින් අපි එහෙම මල් ගහන්නේ නැහැ. කේක් හදන අය දන්නවා ඒක. ඉතින් ඔන්න ඔය වගේ හිමීට දැන් කේක් එක ඩිසයින් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආයෙත් කියනවා ස්තුතියි ඕඩර්ස් දාන ඔයාලා හැමෝටම. ඒ වගේම ෆලෝ කරලා ඉන්න අයටත් ස්තුතියි. පේජ් එක තියෙනවා මගේ tasty cake by Pooja. පේජ් එකත් ෆලෝ කරගන්න. ඒකේ ඔයාලට කේක් වල මං හදන කේක් වල ෆොටෝස් ඔක්කොම පේජ් එකේ තමයි තියෙන්නේ. පේජ් එකෙන් තමයි ඔයාලට ෆොටෝස් හදපු කේක් වල ඩිසයින්ස් බලා ගන්න පුළුවන්. මේ ප්‍රොෆයිල් එකෙන් තමයි වීඩියෝස් ඔක්කොම අප්ලෝඩ් කරන්නේ. ඉතින් ස්තුතියි ඔයාලා හැමෝටම මතක ඇතුව පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. අනිවාර්යෙන්. ඉතින් ස්තුතියි හැමෝටම. තාම ෆයිනල් එක නැහැ. මම කොයි හරි යනවා. රිබන් එකක් මේකට ඇඩ් කරනවා උඩට. ඒකත් බලන්නකො මම ඔයාලට පෙන්නන්නම්. උඩට මෙන්න මේ වගේ ලස්සන රිබන් එකක් ඇඩ් කරගන්නවා. පුළුවන් තරම් ඩිසයින් එක තිබුණාට වැඩිය ලස්සන කරගන්න තමයි try එක දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ රිබන් එක ඇඩ් කරගෙන රිබන් එක ඇඩ් කරගෙන කේක් එක දැන් හදාගෙන ඉවරයි. මේකට කැන්ඩල් එකක් මාම් කියලා ටොප් එකක් ඇඩ් කරනවා උඩින්. ඊට පස්සේ සයිඩ් එකෙන් happy birthday කියලා බෝඩ් එකෙන් කේක් ටොප් එක ඇඩ් කරනවා. මොකද හිටවල වගේ ගහුවම කැතයිනේ. ඒක නිසා මෙන්න මේ වගේ තමයි කේක් ටොප් එක ඇඩ් කරේ. ඉතින් ස්තුතියි ඕඩර්ස් දෙන ඔයාලා හැමෝටම ඕඩර් එකක් දාන්න WhatsApp එක පැත්තට එන්න. 071 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් අදට ගිහින් එන්නම්. ස්තුතියි වීඩියෝ එක බලන ඔයාලට කේක් එක ලස්සනයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි. මම පූජා.